පොලිස් අයියා මොකද මේ හොරාවගේ පිටිපස්සට වෙලා ඉන්නේ? මං ආපු දෙයක් මට මතක වුණා. මොනම? අනේ ඔහම නටන්න එපා මෙහෙ ඉන්නේ බලන්න ඉන්නේ. ඉතින් මට මේ ලෝරු කොරුට්ටුලා තනිකම පාළුව දැනුන නිසා මම පොඩ්ඩක් විනෝදුණා. මම ආපු දෙයක් මට මතක වුණා. ඉතින් මොකටද මේ හදිසියෙන් මේ පැත්තට ආවේ? මම මෙහෙ ආවේ නම් මේ වතුර ටිකක් බොන්න කියලා. වතුර ටිකක් බොන්න? ඔව්. වතුර එහෙමනම් අන්න වතුර කලේ අර පැල පිටිපස්සේ තියෙනවා. ගිහින් වතුර ටිකක් අර පොල් කට්ටත් ඒ කලේ උඩ තියෙන වතුර ටිකක් නමාගෙන බීලා ඉන්න. මොනවද මගේ පිටිපස්සේ බලන්නේ? නෑ කලගෙඩි දෙක නම් තියෙනවා පොල් කට්ට නෑ. කලගෙඩි දෙක පැල පිටිපස්සේ තියෙන මිනිහා. පැල පිටිපස්සේ මම මගේ පිටිපස්සේ මොනවද හොයන්නේ? අය මගේ පිටිපස්සේ තියෙනවා කිව්වට මම බැලුවේ. මේ නංගේ. එයි මම ඒක නෙමෙයි. මොකක්ද එන? මේ ලොකු ගෙඩි තියෙන ඒවා කාගේද ඒ කොටුව? ඒ කොටුවද? ඔව්. ඒක අර මංගලක්කණ්ඩිගනේ. මොනවද ඒ ගෙඩි? ඒ දන්නේ නැද්ද? අනේ නෑනේ. ඒව වට්ටක්කා. ඒක තමයි ලොකුවට ධාරේ තියෙන්නේ නේද? ඔව් ඉතින් වට්ටකුල දාර තියෙනවනේ. ධාරේ තියෙනවනේ. එතකොට මේ චූටි ගැට තියෙන ඒවා. ඒක මේ මගේ කොටුව. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන්නේ මේ කැකිරි. කැකිරි. ඔව්. ඒක තමයි ඒකේ ධාරේ නැත්තේ නේද? ඉතින් කැකිරි වල දාර නෑනේ. ඒක තමයි. නංගේ. අර මොනවද අර මේ කන්දේ හින් නැට්ට වගේ උඩට තියෙන එකේ මොනවද? ඒව කොල්තැන්දි බණ්ඩක්කා. අප්පට උඩු සේවල ගොඩ ඇති නේද? නංගේ. මේ මොකද මේ කෑල්ල මේ පැත්ත නිකන් මේ පුරම් බැඳිලා. පුරම් බැඳිලා? අනේ ඉතින් ඔව හරියට ගොවිතැනක් කරගන්න කෙනෙක් නෑනේ. ඉතින් ඒකයි ඒ විදිහට පුරම් බැහැලා තියෙන්නේ. ඒකද පුරම් බැහැලා තියෙන්නේ? ඔව්. ඒක ඔය වුණාට මට නම් පුළුවන් ඕන පුරන කොටල මඩ කරලා දාන්න. ඇත්තට? ඒ වයිතින් ගම්නායක මාමගෙන් අහලා බලන්න ඕන කාටවත් වැඩ කරන්න දෙනවද ගොවිතැන් කරන්න දෙනවද කියලා එයාගෙන් අවසරයක් ගන්න ඕනේ. ඉතින් එලික දැන් ඉතින් ඒ හරිය නගාගේ කීවනේ. ඔව් ඉතින්.